ඉන්න. අපි ඊළඟ එකට යනවා. අපි කොන්ස්ට්‍රේට් ලෙඩ් එකේ අපි කෝචින් එක බාධක මැද කොහොමද අපි කරන්නේ කියලා මම ඔයාලට මේ රීල්ස් වල දැන් ඔයාලට දැකිදි පේනවා කොච්චර එෆර්ට් එකක් දානවද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලම පටන් ගත්තා මේ කියන්නේ නැරෝ පිච් right. මේ ගහන අපි නම් දුන්න පාත් එකක් හදලා ඔයාලට කොහොමද ඔයාලට මේ පාත් එකේ පොද මම පොයින්ට්ස් දුන්නා කෝන්ස් කියලා ඊට පස්සේ ඒක ටාගට්ස් කියලා දීපුවා කොහොමද ඔයාලට ෆීල් වුණා කොච්චර අමාරුද වගේ ඊට පස්සේ අපි කතා කරගත්තා එල්බෝ හෙඩ් ඒකේ ඇක්චුලි දෙන්න ඕන එතකොට මේ ලයින් එකේ ඒ කොරිඩර් එකේ බෝලේ යන්න ඕනේ කියලා. ඉතින් මේකේ ගහද්දි ඔයාලට කොච්චර කොහොමද ෆීල් වුනේ? ඉතින් අපි කියන්නේ කෝස් තියලා රෙඩ් මේක නමින් ගන්න අර ගැප් හදලා ඒකත් මෙදි ගන්න කරා. මේ මම කියන්නේ සීලර අටකට්ටාගෙන හොඳටම try කරේ ඉඳලා මම කියන්නේ මම ඉතින් අන්තිම වෙන ගොඩක් ගැහුවා කියලා තමයි ඒක අර ෆෝන් එක මැදින්ම ගැහුවා ඉන්නේ. අන්තිම ගොඩක් කැඩගත්ත අපිට ඒකට ඒකේ අත්‍තරම තියෙන්නේ අපිට ගෝල් එක උනේ අපි පෝස් කරන්න කොහොමද ප්ලේට් ඒ කියන්නේ ස්ට්‍රේට් බැක් එකේ ඉන විදිය එතකොට ටයිමින් එක වගේ එල්බෝ එක කොහොමද හෙඩ්ස් අප් තියාගෙන ස්ට්‍රේට් තියාගෙන කොහොමද ඒක ඇතුලේ දාන්නේ ඒ ඔක්කොමත් එක්ක ඇතුලේ හරි ලොකු දෙයක් වාට මම හිතනවා වාට ෆීල් මේ ඉන්නේ නැති කියලා වගේ බැටින් ස්කිල් එකට ඒ වගේම ඒක අපිට පොඩි ලොජික් එකක් තියෙනවා ස්පෙයා මේ කියන්නේ කොහොමද ෆික්ස් කරන්නේ ටෙක්නික් ඉතින් හරි හොඳ මේකක් ගියා ඊට පස්සේ අපි ගියා සෙකන්ඩ් එකට මම හිතනවා ඒකට මම අපි යූස් කරා මම හෙවි බෝල් එකක් මේකේ හෙවි බෝල් එක ඔය ඊළඟ වීඩියෝ එකේ තියෙන්නේ බලන්න අපි නරෝ බැට් එකයි හෙවි බෝල් එකයි ඊට පස්සේ අපි ටාගට්ස් හදුවා ස්ක්වයර් ෆීඩ්බැක් ඕන් කියලා. ඉතින් එතකොට අපි මොකද බර බෝල් එක ගහද්දී ෂෝට් බැට් එකකින් ඔයාලට මොකක්ද හිතන්නේ කොහොමද ඔයාලට ඒක අමාරු පොඩි ෆුල් බැට් එකක් නෙමෙයි මම ඒක මේක යූස් කරන්නේ යා බෝලේ බරයි තව බැට් එක ෆුල් බැට් එක වල පොඩ බැට් එකක් දෙන්නේ මම මේ වීඩියෝ එකේ හයිරම ඕල්රෙඩි ගහලා ගියොත් විතරයි ඒකයි හරියට ඔයාගේ කෝ එකේ පව එක මා විදිහට බලපෑවා ඒ කියන්නේ ගොඩක් බලපෑවා මොකද ඒක ශක්තිමත් වෙන්න තියෙන බොඩි එකේ පව එක කියන කට්ටිය එක්කෙනෙක්ට පමණයි ඒක හරියට ඒක මේ එක්සිකියුට් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ බෝල් එකකින් ගහලා ඒ බෝල් ට්‍රාන්ස්ෆර් එකේ ඊට පස්සේ අපි ගෙනාවා නැරෝ බැට් එක. නැරෝ බැට් එකේ අපි ප්‍රින්සිපල් මේක උනේ කොහොමද බෝල් එක මිඩල් කරන්න කියලා. ඉතින් ඒකත් මම හිතනවා මේකේ බලද්දි හරවා ගොඩක් බෝල් මිඩල් කරනවා. මොකද ඒකේ ටෙක්නික් එකේ තමයි ඒක වැදගත් වෙන්නේ. මොකද ඔයාගේ හෑන්ඩ්ස් ඇන්ඩ් අයි කෝඩිනේෂන් එක টপ ක්ලාස් එකට දුන්නා. ඉතින් ඒ ටික තමයි අපි මොකද හරි අමාරු බාධක තියලා තමයි ඒක තනකොළ පිච් එකේ අපි මේ යන විදිහට පේනවා. තනකොළ පිච් එකේ අපි ඒක අමාරු කරලා තවත් නම් අමාරු කරලා කෝන්ස් තියලා ගැප්ස් හදලා ස්ක්වයර්ස් වලට ගහන්න මේක කරා. ඉතින් ඒකත් මම හිතනවා ඔයාගේ මේකට බාධක එක්ක කරපු මේකේ දෙවෙනි එකත් ඔයා හරි ලස්සනට මේ වැඩි අපි කරගෙන ගියා. මම හිතනවා ඊට පස්සේ අපි කරා මම හිතනවා අපි බැරියර්ස් එකක් දැම්ම පිටිපස්සට මම හිතනවා මේ තියෙන කෝන්ස් තියලා අපි කරා පිටිපස්සේ කකුලට පොද only front foot session එක ඉස්සරහින් ගහන්න අපි ඒක වාට කොහොමද මේ පිටිපස්සේ කකුල වද්දන්න නැතුවම දුන්නේ මේක ගෙනියන්න බෑ මේ වීඩියෝ එක යනකොට වාට බලනවා ගහන විදිය මේ බැන් එකේ දෙනවා මේ සාමාන්‍ය උඩ විකට් එකක් කම්බුවොත් බෝල උඩට වැදිරෙනවානේ අපේ වල බෝල කොහොමද ඉන්නේ පස්සට ගිහලා ගැහුවා ගහන්න try කරනවා අපි ඉඳලා
කියලා ඔළුව ඉස්සරහා ගියාගෙන ගහන්න try කළොත් මම හිතනවා ඒක හොඳට ගහන්න පුළුවන්. ඒක තමයි අපි ඊට පස්සේ දුන්නේ අපේ ගෝල් එකනේ මේ කොහොමද කමිට් කරන්නේ වා කොහොමද ඔළුව ගෝල් එකට යන්නේ යොන්න ওই ටික තමයි ආයේ ප්‍රින්සිපල් එක උනේ අපිට අනිත් එක අපේ පොඩි ලොජික් එකක් තියෙනවා ඒකේ බලන්න රුකි මේ ලොගින් ඔප්ෂන් එක වන් ඔප්ෂන් වාට ඕන ඒක ඔයා බැලුවා වාට එක ඔප්ෂන් එක ඉස්සරහින් විතර වාට ගන්න පුළුවන් ඉතින් මම හිතනවා ඒකත් අද හොඳට වයිස් ස්ක්‍රිප්ට් කරා කියලා රයිට් අපි ඊට පස්සේ ගියා ටාගට් සෝන් එකේ කොහොමද ටාගට් සෝන් ස්කෝරින් කන්ස්ට්‍රේට් එකක් කරා ඒකදී මම හැදුවා ගැප්ස් තුනක් දුන්නා ඔයාලට ඒකදී මම හිතනවා ඒ කලර් මම හිතන්නේ කවර් පොයින්ට් පිටිකට් cover point, star cover, offside එකේ ඒ ටික දීලා off එක middle අපි ඒකට call කරලා අපි බලුවා කොහොමද මේ runs මේක බලන්න මේකේ ඇක්සල් එක ගන්නවා ඉතින් කොහොමද බාධක නැත්නම් කොහොමද runs score කරන්නේ ඔයාලට කොහොමද ඒක එකක් වීල්ුනේ කොහොමද සරේ රාමයන් අපි කියලා ගිහුව කෝස් එකට ඉන්නේ එක්තර ෆීල්ඩ් එකේලා ගොඩක් කරේ කැප් එකට ගහන්නේ විතර ඒ කැප් එක ඒ ගාලේ ඉතින් ප්‍රෝග්‍රෑම් එක තමයි ඒක තමයි ඉතින් ඒකයි මම හිතනවා ඒ ටික උතර ගියා අපි මොනවද ටයර් ඒක කරා අපි මම හිතනවා මේක යන විදියට කන්ස්ට්‍රේට් එක ඉගෙන ගත්තා වට අලුත් දෙයක් වුණා ඒක මම හිතනවා ඒකත් තාක්ෂික දිනුනා කියලා. රයිට් අපි ඊළඟ තව එකක් අපිට තියෙනවා. අපි ඒක පස්සේ මම කතා කරන්න ඕන. ඕකේ.